ඔක ගදනි කෙල්ලව. ඉස්සෙල්ලා මේ කඩන්න ඕනේද? ඕනනේ. ඔන්න අපේ බබා අද ඉස්සෙල්ලාම කලර් පෙන්සිල්ස් වලින් පාට කරන්න යනවා. Are you happy? හායි කොහොමද ඔයාලට? අද වීඩියෝ එකේ තියෙන්නේ මම බබත් එක්ක කරපු කලරින් ඇක්ටිවිටීස් වගේක්. වෙනස් විදියකට හදපු චිකන් කරි එකක් ගැනත් වීඩියෝ එකේ අන්තිමට තියෙනවා. මම බබාට කලර් පෙන්සිල්ස් වලින් කලර් කරන්න දුන්නා. කලර් පෙන්සිල්ස් වලින් කලර් කරනකොට පෙන්සිල් එකට සාමාන්‍යයෙන් ලයිට් ප්‍රෙෂර් එකක් ඕනනේ. ඒකත් එක්ක ඉතින් එයාලා සාමාන්‍යයෙන් අත හසුරව ගන්න, පෑනක් අල්ලන්න, කන්ට්‍රෝල් කරගන්න උත්සාහ කරනවා. ඒ වගේම මුලින්ම එයාලා පෑන් පෙන්සිල් අල්ලන්නේ අර මිටියක් අල්ලනවා වගේ මිට මොලවලා. ඉතින් ඒක හරිම නෝමල් දෙයක්. පස්සේ ඒක සාමාන්‍ය විදිහට හැදෙනවා. ඒක ඉතින් කොයි වෙලාවකවත් බල කරන්නවත් කියලා දෙන්නවත් යන්න ගියේ නැහැ. මම මොකද මේ වයසේ බබෙක් අකුරු ලියන වයසක් නෙමෙයිනේ. ඒ නිසා orange color. ඊට පස්සේ මම බබාට කලර් පෙන්ස් දුන්නා කලර් කරන්න. ඒක නම් ඉතින් 0 ප්‍රෙෂර් එකක් තමයි ඕනේ. මොකද බබාලා කලර් පෙන්සිල්ස් වලට වඩා කලර් පෙන්ස් වලට වැඩිපුර කැමැත්තක් දක්වනවා. මොකද පේපර් එකේ කලර් පෙන් එක තිබ්බ ගමන් අපිට පාට පේනවානේ. ඉතින් යාළුවට ඒක ඇත්තට මැජික් එකක් වගේ. අනික ඉතින් ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ. අනික යාළුවගේ අත මහන්සි වෙන කලින් යාළුවට ගොඩාක් චිත්‍ර ඇඳලා කුරුටු ගාලා පාට කරලා අකුරු ලියලා ඒ දේවල් කරන්න පුළුවන් නිසා කලර් පෙන්ස් වලට බබාලා හුඟක් ආසයි. අපේ බබත් ඒකට ආස වුණා කලර් පෙන්සිල්ස් වලට වඩා. කලර් පෙන්ස් ඉතින් අතේ ගා ගන්නවා, මොනේ ගා ගන්නවා, කටේ ගා ගන්නවා. ඒක නිසා මම චුට්ටක් ඉතින් දවස් කීපයක් එයාට දීලා අරන් තිබ්බා. මොකද තාම අවුරුදු දෙකක්වත් නැහැ මම බබාට කලර් පෙන්සිල්ස් දෙනකොට. ටිකක් ඉතින් එයාට ටික කාලයක් ගිහිල්ලා දෙනවා කියලා හිතාගත්ත කලර් පෙන්ස් නම් කලර් පෙන්සිල්ස් නම් ඕන වෙලාවක තියෙනවා එයාට කලර් කරන්න අරගන්න. අනික කලර් පෙන්ස් වල පාට හරිම බ්‍රයිට් නේ. ඉතින් හොඳ තදට පේන නිසා බබාලා හුඟක් ආසයි ඒකට. ඒක ගහන්න වැරදුනද? What is this? What is that color puppy? Pink color. ඊට පස්සේ මම බබත් එක්ක ෆින්ගර් පේන්ටිං ඇක්ටිවිටි එකකුත් කළා. මේ ඇක්ටිවිටි වලින් සංවේදනය වැඩි දියුණු වෙනවා බබාගේ. මම මේකට ගත්තේ ෆුඩ් කලරින්. මොකද ඒක හුඟක් සේෆ් කියලා මට හිතුණා. අනිත් කලර්ස් වලට වඩා අවුරුදු 2ක් වුණා විතරයි වගේ තමයි බබාට මම මේ ෆින්ගර් පේන්ටිං කරනකොට. මේ කාලේ කලරින් බුක්ස් අපි ස්කිප් කරන්න ඕනේ. මොකද මේ වයස් වලට හොඳම ඉරියන් දින්න, ಕುರುಟು ගන්න, ඩොට් තියන්න, නිදහසේ තමන්ගේ අත හසුරවන විදිහට කලර් කරන දේවල් තමයි මේ කාලේ ඕනේ. ඉතින් බබාට ඒ වෙනුවෙන් ලොකු කොලයක් අරගන්න, නිදහස් තැනක් එයාට හදලා දෙන්න, මේසයක් උඩ හරි, බිම හරි. ඉතින් එයාට සංසුන් පරිසරයක් හදලා දෙන්න, වටපිටාවක් හදලා දෙන්න, අම්මත් එක්ක ළඟ ඉඳගෙන කවුරුහරි වැඩි හිටියෙක් හරි කවුරු හරි ළඟ ඉඳගෙන එයාගෙන පාට ගැන කතා කරන්න. ඒකෙන් බබාගේ කමියුනිකේෂන් ස්කිල් එක වැඩි වෙනවා, පාට ගැන අවබෝධයක් ලැබෙනවා. අනික මේ වගේ ඇක්ටිවිටීස් වලට ගොඩාක් වෙලා ගන්න එපා. උපරිම විනාඩි 10ක් ඇති. උපරිම 5ක් වුණත් ප්‍රශ්නයක් නැහැ. බබාට බෝරින් වෙනකන් ඒක තියාගෙන ඉන්න එපා. ඒ වගේමයි මේ වගේ වැඩවලදී කිසිම රූල් එකක් යට දාන්න එපා. කිසිම ලයින් එකක් යට ඇඳලා දෙන්න එපා. මම හිතනවා එයාට ලොකු නිදහස් කොලයක් දුන්නම එයාට කැමති විදිහට ඒක කලර් කරන්න එයාගේ සීමාව, එයාගේ නිදහස උපරිමයෙන් එයාට ලැබෙනවා. ඉතින් ඒකෙන් එයාගේ කොන්ෆිඩන්ස් එකත් වැඩි දියුණු වෙනවා. අනික මේකෙදි බබයි පාටයි පේපර් එකක් විතරයි මේන්ලි තියාගන්න ඕනේ. මේකට මම කලර්ස් ගොඩාක් ගත්තේ නෑ. කලර්ස් 2ක් 3ක් උපරිම හොඳටම ඇති.
පාට දිය කරන්න මම සුදු පාට ප්ලේට්ස්ම ගත්තා. මොකද පාට දැම්මහම ඒක හුඟක් පැහැදිලිව බබාට පේන නිසා. මේ වගේ පේන්ටිංග්ස් ඇක්ටිවිටි වලින් බබාගේ සියුම් චාලක හැකියාවන් වර්ධනය වෙනවා. ඒකින් අනාගතයේ යාලට අකුරු ලියන්න, පෑන අල්ලන්න, ෂර්ට් එක බොත්තම් දාගන්න, ජැකට් එක සිප් එකක් දාගන්න වගේ දේවල් වලට හැකියාව ලැබෙනවා. මාංශ පේශී ශක්තිමත් වෙනවා. මොළය හරහා යම්කිසි දෙයකට ફોකස් කිරීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. නිර්මාණශීලීත්වය හා ස්වයං හැඟීම් පෙන්වීම යාලගේ වැඩි දියුණු වෙනවා. පාට හැඩතල හඳුනා ගන්නවා. එයාලා සංසුන් වෙනවා. බබාලගේ ආවේගශීලී වීම පාලනය වෙනවා. බබාලා හුඟක් වෙලාවට කලරින් ඇක්ටිවිටිස් හරිම ආසාවෙන් කරනවා. පුංචි බබාලට පැන්සල් පෑන් අල්ලන්න කලින් ෆින්ගර් පේන්ටිංග්ස් තමයි වඩාත්ම සුදුසු. මේ ඇක්ටිවිටි එක නම් කොහොමත් විනාඩි 10කට වඩා කරන්න ඕනේ නැහැ. ඔය අතපිය දාන්න ගත්ත නැපි එකෙන් බබා අන්තිමට කරපු දේ බලන්නකෝ. බබාගේ පුංචි හිතට හිතිලා තමයි ඔය රෙදි කෑල්ල අරගෙන ඒකෙන් කලර්ස් අරන් කලර් කරන්න ගත්තේ. ආයි බබා බතික් කළාද ඒක? ඔන්න බලන්නකෝ අපේ බබා අන්තිමට අතපිය දාන්න තියාගත්ත නැපි එකත් බතික් එකක් කරලා තමයි නතර වුනේ. හොඳට මතක තියාගන්න මේ හැම ඇක්ටිවිටි එකක් කරාට පස්සෙම බබාගේ අත හොඳට සබන් දාලා සෝදන්න. ඔන්න දැන් තියෙනවා මම අර කලින් කියපු වෙනස්ම විදියට හදපු චිකන් කරි එක. ඒක මම YouTube එකේ තමයි බැලුවේ. ඒකට තිබ්බේ චෙටිනාඩ් පෙපර් චිකන් මසාලා කියලා. නම ටිකක් දිග වැඩි තමයි. මට ඕනේ වෙනස් විදිහකට චිකන් කරි එකක් හදන්න. අන්න අපේ චුටි හප්පෙටි ඇවිල්ලා කැරට්ටලියක් අරන් යන්න හදනවා. ඉතින් මං ඕන කරන එලවලු ටික සෝදලා කපලා කරලා පැත්තකින් තියාගත්තා. මේ තියෙන්නේ මම චිකන් එකට ඕන කරන කුළු බඩු මිශ්‍රණය හදනවා. මේකට මම සාමාන්‍ය පෙපර් චිකන් එතකොට ගම්මිරිස් වැඩිපුර ගන්න. ඊට අඩුවෙන් කොත්තමල්ලි ගන්න. සූදුරු මහදුරු සම ප්‍රමාණ වලින් පොඩි ප්‍රමාණ වලින් අරගෙන කබලේ බැදලා පැත්තකින් තියාගන්න. මේකට තව වේලිච්ච මිරිස් කරල් දෙකකුත් 3ක් වගේ දැම්මට කමක් නැහැ. මගේ ළඟ තිබ්බේ නැති නිසා මම පස්සේ මිරිස් කුඩු ටිකක් බැදලා තේ හැඳි 2ක් විතර දාගත්තා. ඊට පස්සේ මම ඔය මේ එළවලු ලුණු තක්කාලි අවශ්‍ය ටික කපලා පැත්තකින් තියාගත්තා. ඊට කලින්ම බත් එක තිබ්බා මම රයිස් කුකර් එකේ. කරදමුගු කරාබු නැටි කුරුඳු පොත්තක් දාලා ලුණු චුට්ටකුත් දාලා බත ඉදෙන්න තිබ්බා. චිකන් එකටත් ඕන කරන අමුද්‍රව්‍ය කපා ගත්තට පස්සේ ඉඟුරු සුදු ලුණු ටිකක් තලා ගත්තා. කබලේ බදලා නිවෙන්න තිබ්බ කුළු බඩු මිශ්‍රණයත් ග්‍රයින්ඩ් කරගත්තා. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා කරදමුගු කරාබු නැටි කුරුදු පොතු ටිකක් දාලා ඒක රත් වෙනකොට කපාගත්ත ලුණු ටිකක් දාගත්තා. ලුණු ටිකක් වැඩිපුර ගන්න. ඒක ටිකක් බැදීගෙන එනකොට උඟුරු සුදු ලුණු දාගත්තා. ඒකත් රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ තක්කාලි දාගත්තා. තක්කාලි චුට්ටක් වැඩිපුර දාගන්න. ඒකත් තැම්බුණාට පස්සේ කහ කුඩු චුට්ටක් ලුණු කුඩු චුට්ටක් දාලා හොඳට තැම්බෙන්න චුට්ට වෙලාවක් තියලා චිකන් ටික එකතු කරගත්තා. චිකන් ටික තේ මිශ්‍රණයේ හොඳට ෆ්‍රයි වෙන්න දුන්නට පස්සේ අර අපි හදාගත්ත කුළුබඩු මිශ්‍රණයෙන් අවශ්‍ය ප්‍රමාණයෙන් දාගෙන හොඳට කලවම් කරලා චුට්ට වෙලාවක් ඒකත් ෆ්‍රයි වෙන්න තියලා චිකන් එක තැම්බෙන ප්‍රමාණයට වතුර දාලා චිකන් එක හිඳනකම් ලිපේ තියලා තිබ්බා.
මම එදා එළවලු බතක් තමයි හදන්න කල්පනා කළේ. ඉතින් ඒකට ඉඟුරු සුදු ලුණු බිත්තර ෆ්‍රයි කරලා එළවලු ටිකත් ෆ්‍රයි කරලා බත් එකට දාලා කලවම් කරගත්තා. ඒකට මම බටර් ටිකකුත් එකතු කරගත්තා. ඒකෙන් හොඳ රසයක් එනවා බත් එකට. ඔන්න අපේ එළවලු බතත් හරි. චිකන් කරි එකත් හරි. ඒකටම මම සැලඩ් එකකුත් හදාගත්තා. බබාලගේ කෑම ගැන අම්මලා ඉතින් ගොඩක් වෙලාවට වද වෙනවනේ. අපේ බබාත් මේ දවස්වල බත් වර්ජනය කරලා ඉන්නේ. ඒ වුණා එදා හදපු එළවලු බත අපේ හිතේ හැටියට කෙසේ වෙතත් බබාගේ බඩේ තරමට ඇති වෙන්න කෑවා. ඒක ඉතින් ලොකු දෙයක්. ඔයාලත් කැමති නම් මේ රෙසිපි එක try කරලා බලන්න. මගේ වීඩියෝ එක බලුවට ඔයාලට බොහොම ස්තුතියි. මං ගිහින් එනකම් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.